ඇහුවනේ ප්‍රශ්නයක් ඇහුවනේ. එච්චර අයියා ඉන්න පොඩ්ඩක්. හරිද? ඒ නිසා ජගත් මනුවන්නත් අසිත නිරෝෂණත් අනුර දිසානායකටත් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා නම් අධිකරණයේ තීන්දුව ලැබෙයි. ඒ අනුව අපි කාටවත් ඒකට යටත්. එහෙම ආණ්ඩුවක් අපි හදලා තියෙන, එහෙම රටක් අපි හදලා තියෙන. හැබැයි මේක මොකද්ද? 2015 වෙනකොට ලියාපදිංචි අපරාධකරුවෙකුට පොලිස් පොතේ සඳහන්ලා තියෙනවා. නඩු 15ක් විතර තියෙනවා. මංකොල්ල කියන්නේ මිනිමැරුම් ආයුධ ළඟ තබා ගැනීම, වෙඩි තබා ගැනීම, පාතාලයේ මිනිස්සු ඝාතනය කිරීම, සාමාන්‍ය මිනිස්සු ඝාතනය කිරීම වල නඩු වාර්තාවක් තියෙනවා. එහෙම කෙනෙක් දැන දැන තමයි අපේක්ෂක කළේ. එහෙම කෙනෙක් දැන දැන තමයි සභාපතිවරයෙක් කළේ. අධිකරණයේ නඩු තියෙන ඔක්කොම මරන්න ඕනේ. සභාපතිවරයෙක් කරන්නේ සභාපති කළා කොහොමද? වැලිගම මැතිවරණ කොට්ටාසේ මම මේ නැවත කියන්නේ මේ වගේ ඝාතන සිදු නොවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් අපේ කම්පනයක් තිබෙනවා. කම්පනයක් තියෙනවා කොහොම කතා කරන්නේ නැහැ මම කිව්වා. නොවිය යුතුයි කියලා. මම කියන්නේ ජගත් ඉන්න වට බාධා ගන්න බෑ. වට බාධා ගන්න ඕ ඉන්න. හරිද? පක්ෂ හතරක ළඟ ඉවිලා පක්ෂ හතරක ළඟලා ඒක ගැන කතා කරනවා වෙනම කතා කරමු. ජවිපේ ළඟලා නෑ නෑ ඒක ගැන කතා කරනවා වෙනම කතා කරමු. ඊට පස්සේ වාට ඒක කතා කරනවා පක්ෂ හතරක ළඟලා ජවිපේ ඉඳලා හරිද? ඊට පස්සේ ගියා විප්ලවය කරන්න පෙරටුගාමියකට. සමාජවාදී විප්ලවය කරන්න ගියා පෙරටුගාමියකට. ඊට පස්සේ වෙනම වෙලාවක් දැන් කතා කරමු. හරිද? ජවිපේ හිටියා. හරිද? ඊට පස්සේ මේ පෙරටුගාමියකට ගියා. හදිසි විප්ලව කරන්න ගියා පෙරටුගාමියකට. ඊට පස්සේ අර මේ කොයිද මේ මොකද? දැන් කවුද නෑ කියලා කියන්නේ? සාරිගප්පි හදා ඉන්නකොට රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කිව්වා එන්න කියලා පක්ෂයට. හරිද? ඊට පස්සේ ගානක් දෙන්නම් කියනවා. දැන් අවසන් නතරලා තියෙන්නේ සජ්ජදේ. අනාථ නායකයෝ, අනාථ හාදියෝ, හරිද? අනාථ හාදියෝ, හරිද? ඒ නිසා මේ ප්‍රශ්න කරන්නේ එහෙම. මේ දේශපාලනේ මේ කුලීකාරු විදිහට ඉන්න අය තමයි ප්‍රශ්න කරන්නේ. හරිද? පක්ෂ අතර LTD කියන LTD එක නතර වෙන්න මෙයා. LTD නතර වෙන්න මෙයා. හරිද?